ඊළඟට තියෙන්න ඕන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් දීලා තියෙන්නේ සමහර වෙලාවට මෙතන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අයින් වෙලා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් එන්න එව නැත්නම් මොකද්ද වට ප්‍රස්ථාරයක් වගේ ඉන්න හැකියාව තියෙනවා. හොඳේ මේකම හැමතිස්සෙම මේ ගාන විදියට එන්නේ නැහැ. හරිද? හරි. ඒක බලන්න එහෙනම් බෝඩ් එක දාන්න. ලැබිය හැකි මුළු ලකුණු ප්‍රමාණය 60ක් වන පරීක්ෂණයකදී පන්තියක සිසුන් 40 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු දැක්වෙන අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත හැකියි. ලැබෙන්න පුළුවන් මුළු ලකුණු ගාන කීයද? ලකුණු 60ක් කියලා දීලා තියෙනවා. මේ පැත්තේ අපිට මේ වගුව දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ හිස්තැන් පුරවන්න තියෙනවා. හරි. මුලින්ම තියෙන වගුවේ හිස්තැන් පුරවන්න. කොහොමද අපි සමුච්චිත සංඛ්‍යාතයත් එක්ක තියෙන වගුවක් සම්පූර්ණ කරන්නේ? සිස්ටම් එක පොඩි සිස්ටම් එකක් තියෙනවා නේද ඒකේ? මේකේ හැමතිස්සෙම මේ සමුච්චිත සංඛ්‍යාතය හැදිලා තියෙන්නේ මෙන්න මෙයයි එකතු වෙලාද මෙතන මුකුත් නැහැනේ ඒකයි තුන විදියටම තියෙන්නේ. හරි? හැමතිස්සෙම හැදෙන්නේ කොහොමද? මෙන්න මෙතන ඉන්න එක්කෙනයි මෙන්න මෙතන ඉන්න එක්කෙනයි මෙයයි එකතු වෙලා. යාග තමයි මේ 3යි 5යි එකතු වෙලා තමයි 8 හැදෙන්නේ. හරි? මෙන්න 8යි මෙන්න මෙතන ඉන්න එක්කෙනා එකතු වෙලා තමයි 14 හැදෙන්නේ. හරි? හරිනේ හරි. එහෙනම් බලන්න 8ට කීයක් එකතු වුණාම 14 හැදෙන්නේ? 6ක් එකතු වුණාම. බලන්න. ඊට පස්සේ 14ට 8ක් එකතු වුණාම හරිනේ 22යි. 22ට 12ක් එකතු වුණාම කීයද? 34. එක්කද වගුව හරිම ලේසියෙන්ම සම්පූර්ණ කරගත්තා. මෙතන 3යි හොඳයි. හරි බෝඩ් එකේ පෙන්න. ඊළඟට කියනවා දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි අපිට ඛණ්ඩාංක තලයක් දීලා ඇති. එහා පැත්තේ හරි ඔය තියෙන්නේ. අපි අඳිමු. අඳින්න කලින් අර පැත්තෙන් බලන්න ඉපේ. හරි. ඔක්කොටම ඉස්සෙල්ලා මේකෙත් මම පොඩි විස්තරයක් කියලා ඉන්නම්. මේ තියෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඔයාලා ගොඩක් වෙලාවට මේකත් මේ අර ප්‍රස්ථාර පොලයක්ම තමයි. print කරලා දෙන්නේ ඔයාලගේ paper එකේම සමහර වෙලාවට මේ අක්ෂය මේ විදිහට ක්‍රමාංකණය කරලා නැහැ. ඔයාලා ඒක කරන්න ඕනේ. හරි. මේ පැත්තත් එහෙමයි. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ අක්ෂ නම් කරන්න ඕනේ. මේ පැත්තේ ලකුණු මේ පැත්තේ සමුච්චිත සංඛ්‍යාතය. එමෙතිස්සේ මේක අර දීලා තියෙනවනේ සිද්ධියක්. ඒ සිද්ධියට අනුව තමයි සමුච්චිත සංඛ්‍යාතයේ අක්ෂ දෙක නම් වෙන්න ඕනේ. මේ පැත්තේ මේ තියෙන පන්ති පාන්ත්‍රය කියලා කියන්නේ මෙතන මේ ලකුණු මේ සීමාව දීලා තියෙන. කියන්නේ ළමයෙක් 0.10ත් අතර ලකුණු ගත්ත ළමයි 3 දෙනෙක් ඉඳලා තියෙනවා කියන එක කියවෙන්නේ. හොඳයි. හරි. හරි එහෙනම් ඔන්න අපි එහෙම අඳගෙන යමු මුලින්. හරි මං ගාව මේ වගුව නැති හින්දා මම වගුව ගන්නවා. බලන්න 0.10ත් අතර 0.10ත් අතර ළමයි කොච්චරක් ඉන්නවද සමුච්චිත සංඛ්‍යාතය? 3 දෙනෙක් නේ. හරියට අපි මේක මාක් කරගමු 3යි අන්න. හරි. ඔව්. කතිර ලකුණක් දාගන්න. හරි. ඊළඟට 10යි 20යි අතර ළමයි කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා. 10ට චුට්ටක් අඩුවෙන් තමයි කියන්නේ හරියට කොටු මාක් කරා. මේක කොටුවකුත් බෙදලා තියෙනවා. මේක කොටුවේ එකක් පෙන්වන්නේ. පොඩි කොටු වලට බෙදලා තියෙනවා. ඔයාලට පේනව නේද ඒක? මම දාන්නම් මෙහෙම. හරි. බෝඩ් එකම තියන්නකෝ. එතකොට හරි. පේනවනේ මේ. හරි. හරි. ඊළඟට 20යි 30යි අතර කී දෙනෙක් ඉන්නවද? 14ක් ඉන්නවා. 20යි 30යි අතර 14ක්. හරි මෙතනනේ. හරි. 30යි 40යි අතර 22යි. 30යි 40යි අතර 22යි. මෙතන. ඊළඟට 40යි 50යි අතර 40යි 50යි අතර 34ක් 34ක් ඉන්නවා. 50යි 60යි අතර 40ක් ඉන්නවා. 50යි 60යි. හරි. ඔය විදිහට තමයි මේ
ඔන්න ඔය විදිහට තමයි මාක් කරගන්නේ. ඊට පස්සේ මේක ලස්සනට ස්මූත් කියන සුමට වක්‍රයක් කියන විදිහට අඳින්න ඕනේ. හැමතිස්සෙම සමුචිත සංඛ්‍යාත වක්‍රය හම්බ වෙන්නේ ඔයාලට S. මේ S කිව්වට මෙහෙම S එකක් නෙමෙයි. නිකන් S වගේ මෙහෙම තමයි හම්බෙන්නේ. හරි? S වක්‍රයක් කියලා කියනවා අපි ඒකට. මේ S එක නෙමෙයි මෙන්න මේ S එක. හරි මෙහෙම වෙන එක. හරි. හරිද? මේක දැන් අඳින්න ඕනේ. මේක අඳින එක තමයි මට අමාරු වැඩේ. කියන්නේ බෝඩ් එකේ අඳින්න අමාරුයි. අපි බලමු කොහොම හරි කරගන්න. නෑ S එකක් නෙවෙයි. බිඳුවෙන් පටන් ගන්න ඕනේ. කොහොමද ඒක අඳින්නේ? මොකද මේක හරියට අඳින්න වෙනවා. මේක ඇඳේ නැත්තම් මේ ඊළඟට මේකෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියා ගන්න බැරුව යනවා. හරි? මේක හරියට ඇඳුන්නේ නැති වුණා. එහෙනම් මේක හරියට අර සුමටව වක්‍රය ගන්න ඕනේ. හරි? සුමටව වක්‍රය ගන්න ඕනේ. හරිනේ? හරි. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නෙට එමු අපි. ලකුණු 45ට වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගයක්. කාටද දෙන්නේ? 45ට වැඩියෙන්. ලකුණු 45 කියන්නේ කොතනද? මෙන්න මෙතන. ලකුණු 45ට වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගය ලැබේ පිරිනමන වෙන. ඒ සඳහා තෝරාගෙන සිසුන් සංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. එන්න කඩේරකින්. අපි කඩේරක් ගමු. මෙන්න මෙතනයි මෙතනින් අවසන්නේ. හරි. ඔන්න ඔය කට්ටියට තමා මෙන්න මේ සෙට් එකට තමා ටැග් හිමි වෙන්නේ. මෙන්න මේ ටික මේ තියෙන්නේ. ඔන්න ඔය ටිකට තමයි ටැග් හිමි වෙන්නේ. ඔක්කොම ළමයි 40ක් ඉන්නවා. මෙතන අගය ගන්න බලන්න 25යි 26යි 27ක් විතර. ඔව්. 27ක් විතර තමයි මට එන්නේ. නමුත් අපේ මාකින් ස්කීම් එකේ 28යි දීලා තියෙන. ගොඩක් වෙලාවට ඒකෙදි එකක් අඩුවටත්, ඒ කියන්නේ මාකින් ස්කීම් එකේ උත්තරයට එකක් අඩු වෙනුත් එකක් වැඩි වෙනුත් ඔයාලා ලියලා තියෙනවා ලකුණු හම්බ වෙනවා. හැබැයි එකයි ඊට වඩා දෙන්නේ නැහැ. හරි. ඒක නිසා මම මාකින් ස්කීම් එකේ මාන්ස් එක ගන්නම්. මෙතන ආලා හිතන්න 28 ආවේ කියලා අපිට. ඒක අපිට හදාන්න ලේසියෙන් මම කියන්නේ 28යි. එහෙනම් 40න් 28ක් අඩු කරාම අපේ ළමයි ටික හම්බ වෙනා නේද? හරිම සරලයි ඒක. 40න් 28ක් අඩු කරන්න. 40න් 28ක් කීයද? මෙතන 2යි 3න් 2ක් 1යි. ළමයි 12 දෙනෙකුට එහෙනම් මේ තෑග්ග හිමි වෙන්න අවශ්‍යයි. මේ තෑග්ග හිමි වෙන්න අවශ්‍යයි. ඊළඟට බලමු. අන්තස් චතුස්තක පරාසය සොයන්න කියලා ඊළඟට අපිට කියනවා. අන්තස් චතුර්ථක පරාසය. හරි? ඒක ඕනේ හරි ඇති. ඒ පරාසය හොයන්න කියලා කියනවා. අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ මොකක්ද? අපිට මෙන්න මෙහෙම ඒක හොයාගන්න පුළුවන්. ඒක ගන්නේ සමුචිත සංඛ්‍යාතෙන් ගන්නේ. මට දෙන්න යම් කිසි පාටක්. හරි. ගන්න මේ 40යි මේ 45 නෑ. මෙතන මේ වැඩිපුරත් එක්ක දාලා ඒක නෑ. 40නේ ඔක්කොම ළමයි ගාන ඉන්නේ. 40යි ඉන්නේ. 40න් භාගය කීයද? කියන්නේ 40 මධ්‍යස්ථයේ මැද 20යිනේ. එයා මාක් කරගන්න. මෙයා කවුද? මධ්‍යස්ථය. මෙතන පේන්නේ නැතුව ඇති ඔයාලට කමන්නේ. මධ්‍යස්ථය. ඊට පස්සේ මේ දෙන්න අතර ඉන්න එක්කෙනා කවුද? මේ දෙන්න අතර ඉන්න එක්කෙනා 10. අන්න යාට කියනවා අපි Q1. පළමුවන චතුර්ථකය කියලා. හැමතිස්සෙම මධ්‍යස්ථයේ දෙවන චතුර්ථකය විදියට ඉන්නවා. පොඩ්ඩක් පේන්න දාන්න මේ පැත්තට අපි දාගමු. හරි හරි පේනන්නේ. ඊට පස්සේ 20යි 40යි මේ දෙන්න අතර ඉන්නේ කවුද? 30නේ. එයාට කියනවා තුන්වන චතුර්ථකය Q3 කියලා. 40 එහෙම නැත්නම් අවසානයේටම සමුචිත සංඛ්‍යාතයේ අවසානයේ ඉන්න කෙනාට කියනවා අපි Q4 අන්තිම චතුර්ථකය. සිව්වන චතුර්ථකය. අපි අන්තස් චතුස්තක පරාසය හොයාගන්නේ කොහමද? මෙයාගෙන් මෙයාව අඩු කරන්න ඕනේ. කාගෙන් කාවද? හැමතිස්සෙම අන්තස් චතුස්තක පරාසය සමානයි Q3
Q1 Q3 රින Q1. එතකොට ඒක කොහොමද ගන්නෙ? නිකම්ම මේ 30න් 20ක් අඩු කරලා නෙමෙයි. 30න් 20ක් අඩු කරලා නෙමෙයි. අපි එන්න ඕනේ මේ 30 දිගේම මෙතෙන්ට එන්න ඕනේ. 30 දිගේ මෙතෙන්ට ඇවිල්ලා මෙතන අගේ ගන්න ඕනේ. හරි. 10 දිගේ ඇවිල්ලා මෙතන අගේ ගන්න ඕනේ. දැක්ක? හරි. ඒ විදිහට අගේ ගන්න ඕනේ. අරගෙන මෙන්න මෙතන අගේ තමයි අපි සමාන කරලා ලියා ගන්න. එතකොට අපිට එනවා මෙතන Q1 එක මාකින් ස්කීම් එකට අනුව මම ගන්නෙ 23ක් විදියට Q3 එක 45 46 47 එක නම් හරියට ඇවිල්ලා තියෙනවා. අර වක්‍රය අනුව තමයි මේගේ මේ දැන් 24 දැන් මට ඇවිල්ලා තියෙන්නේ මෙතන 24යිනේ. හරි. 24ට ලකුණු ලබා දෙනවා. මේක දීලා තියෙනවා 23 හෝ 24 කියන දෙකටම දෙන්න කියලා. ගමක එකක් වැඩි වුණොත් හම්බ වෙනවා. හැබැයි එකයි. හරි. එහෙනම් අපිට මොකද්ද කරන්න ඕනේ? 47න් 47න් මොකද්ද 23ක් අඩු කරගන්න ඕනේ. 47න් 23ක් අඩු කරාම මෙතන 4යි 24යි. අන්තස් චතුස්තක පරාසය කීයද? 24යි. හරි. එතකොට ඔය තියෙන්නේ එහෙනම් ඔන්න සංඛ්‍යාත සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් අපි ලියපු ඒ ප්‍රශ්නේ. එතකොට සාමාන්‍ය වලට ප්‍රශ්න 5යි B කොටසට හම්බ වෙන්නේ. ප්‍රශ්න 5යි මේ තියෙන්නේ මොකද්ද? සමුචිත සංඛ්‍යාතයේ පළවෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඒකෙන් අහපු ඊතුරු ප්‍රශ්න ටික. එතකොට සාමාන්‍ය වලට B කොටසට හම්බ වෙන්නේ මේ විදිහට මේ ප්‍රශ්න 5යි. ප්‍රශ්න 5යි එක ප්‍රශ්නයකට ලකුණු කීය ගානේද? එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ 50ක් හම්බ වෙනවා. එහෙම තමයි හම්බ වෙන්නේ. ඒතකොට 50. ඒකට ඔය විදිහට මේ හරිම ලේසි. අතරම B කොටස හරිම ලේසි. මේ කොටසක් මේ සමහර වෙලාවට මෙන්න මේකේ අර 1 2 3 4 සමහර වෙලාවට මිනිස් දින ගණන් එන්නත් පුළුවන්. ඔය 4යි 5යි වෙනස් වෙන්න පුළුවන් හේතුව තමයි මේ 3යි 5යි හේතුව තමයි ඒක සමහර වෙලාවට වට ප්‍රස්ථාරයකින් දෙන්නත් පුළුවන්. පස්වෙනි එක මේක වට ප්‍රස්ථාරයක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට සමුචිත සංඛ්‍යාතයක් හෝ බහුවස්ත්‍රයක්